හරි අපි යන්නේ 2019 ඕලෙවල් පේපරේ භාග ගැටළු සාකච්ඡා කරන්න. එතකොට ඒකේ තියෙනවා කාණුවක මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගින් 4න් එකක් ඉතිරි දිගින් 4න් එකක් දෙවැනි දිනේදී කපන ලදී. රෝමිලක්කන් එකට ආවම ඒගොල්ලෝ අහන්නේ පළමු දිනේ අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේ. පළමු දිනේ අවසානයේදී මේක කියනවනේ කාණුව මුළු දිගින් 15න් 7ක් පළමු දිනේදී කැපුවා කියලා. පළවෙනි දවසේ 15න් 7ක් කැපුවා නම් හරිද? 15න් කීයක් ඉතුරු වෙනවද? කොටස් 15කින් 7ක් කැපුවම 15න් තව කීයක් ඉතුරු වෙනවද? හරි? 15න් 7ක් අඩු කරන්න බෑ. හරි? 8යි ඉතුරු වෙන්නේ 15න් තව. හරි? 15න් 8ක් තමයි ආයෙ ඉතුරු වෙන්නේ. හරි? ඔක ආයෙ හදා බලන්න දෙයක් නැහැ. හරි? එතකොට රෝමිලක්කන් දෙක දෙවැනි දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද කියලා අහනවා. දෙවැනි දිනේදී කපන්නේ ඉතිරි දිගින් ගානේ බලන්න ඉතිරි දිගින් 8න් ඉතිරි දිගින් 4න් එකක් දෙවැනි දිනේදී කපන ලදී කිය. ඉතිරි දිග කොච්චරයිද? පළවෙනි දවසේ 15න් 7ක් කැපුවාම ඉතිරි දිග අපිට ආවා. තව 15න් 8ක් තියෙනවා කපන්න කියලා. හරි? එතකොට ඔය ඉතිරි දිග 15න් 8යින් ඔය 15න් 8න් 4න් එකක් තමයි දෙවැනි දිනේදී කපන්නේ. ඉතිරි දිගින් 4න් එකක්. හරි? අල්ලන්නේ කියන අපි දන්න ගුණ කිරීම වගේ සුළු කරන්නේ 4ට 4 ඒව 1යි 8ට 4 ඒව 2යි දෙවරක් එක 2යි 15 වරක් එක 15යි 15න් 2යි කියලා එනවා දෙවැනි දිනේදී කාණුවේ මුළු දිගින් කපන ප්‍රමාණය භාගයක් ලෙස. right? රෝමිලක්කම් 3 කාණුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබිනිලු. කාණුවේ මුළු දිග අහනවා. හරිද? කාණුවේ මුළු දිගෙන් තවත් මීටර 600ක් මුල් දින දෙක අවසාන වන විට කපන්න ඉතුරු වෙලා තියෙනවා. ඉස්සෙල්ලා අපි කපන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය හොයන්න කලින් කොච්චරක් කැපුවද කියලා දැනගන්න බෑ. පළවෙනි දවසේ මේ ගාන කියනවා 15න් 7ක් කැපුවලු. හරිද? 15න් 7ක් කැපුවා අපි හෙව්වා දෙවෙනි දවසේ කොච්චරක් කැපුවා කියලාද? 15න් 2ක් කැපුවා කියලා. හරි? 15න් 8ක් කැපුවා. හරි පළවෙනි දවසේ. 15න් 2ක් කැපුවා දෙවෙනි දවසේ. එතකොට කැපු මුළු ප්‍රමාණය කපන ලද ප්‍රමාණය කියලා දාමු. කපන ලද ප්‍රමාණය. හරි? කලින් කපන ලද ප්‍රමාණය කොච්චරයි? කපන ලද ප්‍රමාණය නම් 15න් 7ක් කැපුවා පළවෙනි දවසේ. 15න් 2ක් කැපුවා දෙවෙනි දවසේ. ඔය දෙක එකතු කරන්න එපා. හරි? එතකොට ඔක්කොම එනවා 15න් 7යි 2යි 15න් 9ක් කපලා තියෙනවා කාණුවේ. හරි? ඉතිරි ප්‍රමාණය තමයි දෙන්නේ 600ක දිගක් කියලා. හරිද? ඉතිරි දිග තමයි දෙන්නේ 600ක දිගක් කපනවා කියලා. හරි? 600ක දිගක් තමයි යවන්න ඉතුරුයි කියලා. හරි? ඉතුරු දිග තමයි 600. ඉතුරු කීයද? 15න් 9ක් කපලා ඉවරුනාම 15න් 9ක් ඉවරුනාම 15න් 9ක් ගියාම තව 6යි ඉතුරු. හරි? 15න් 6ක් තමයි ඉතුරු. හරි? ඉතිරි ප්‍රමාණය අපිට එනවා 15න් 6යි කියලා. හරි? 15න් 6ක් ඉතුරු. හරි? ඔය 15න් 6 තමයි ඒගොල්ලෝ කියන්නේ 600ක් කියලා. 15න් 6 තමයි කියන්නේ කපීමේ ඉදිරි ප්‍රමාණයලු මීටර් 600. හරි? මීටර් 600ක් කැපීමට ඉතුරුයි. අහන්නේ කාණුවේ මුළු දිග කොච්චරයි කියලා. මුළු දිග කියන්නේ 15න් 15ක්මනේ. හරි? එතකොට ඉස්සෙල්ලා 15න් එකක් ඔයා හොයලා ඉන්නේ ඔයාට ලේසි. හරි? 15න් එකක් 6ක් 600 නම් එකක් 100යිනේ මීටර්. හරි? මුළු දිග කියන්නේ 15න් 15ක්නේ. මුළු දිග භාග සංඛ්‍යාවක් විදිහට 15න් 15ක්නේ. හරිද? 15න් 15ක් කියන්නේ එකක් 100 නම් 15ක් 100ව 15යි. හරි 100ව 15ක් කියන්නේ ඔයාට එනවා 1500යි මීටර් කියලා. හරි? ආනුවේ මුළු දිග 1500යි මීටර්. හරි? රෝමිලක්කම් 4 රෝමිලක්කම් 4 අහනවා කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ යයි ඇස්තමේන්තු කර ඇත. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් කැදවිය යුතුද කියලා. එහෙනම් ඔයා මුලින්ම හොයන්න ඕනේ මොකද්ද? මිනිස් දින ගාන හොයන්න එපා. හරි? මිනිස්සු වාරයක් දින ගාන හොයන්න එපා. හරි?
මිනිස්සු කීයද? මිනිස්සු 4 දෙනයි. මිනිස්සු 4 දෙනාට දින යනවා 3ක්. එතකොට මිනිස් දින ඔක්කොම 12යි. හරි. ඊට පස්සේ ওই 12ක මිනිස් දින 12ක වැඩේම අපි කරන්න යනවා මිනිස්සු දින දෙකකදී. මිනිස්සු කීයක් ඕනද කියලා අහනවා. මිනිස්සු ගාන දන්නේ නැහැ. දින ගාන 2යි. හරි. මිනිස්සු ගාන දින ගාන 12යි එතකොට. හරි. මිනිස්සු කී දෙනෙක් ඕන වෙනවද කියලා අහනවා දින දෙකකදී ඉවර කරන්න. එතකොට මේ දෙපැත්තම අපි දෙකෙන් බෙදනවා. හරි. අපිට මිනිස්සු ඕන වෙනවා 6ක්. හරි. මිනිස්සු 6ක් ඕන වෙනවා. කලින් හිටියේ කීයද? කලින් හිටියේ 4යි. හරි. ඔය 4 දැන් කීයක් වෙලාද? 6ක් ඕන වෙලා දවස් දෙකකින් කරන්න. දවස් 3කින් කරන්න 4ක් ඇති වුණානේ. හැබැයි දවස් දෙකකින් කරන්න අපිට ආව 6 දෙනෙක් ඕන කියලා. හරිද? එතකොට වැඩිපුර මිනිස්සු කී දෙනෙක් ඕන වේද කියලා අහන්නේ. එම නිසා වැඩිපුර කීයක් ඕනද? 4ට දෙකක් එකතු කරාම නෑ. එම නිසා වැඩිපුර මිනිසුන් දෙදෙනෙක් අවශ්‍ය වේ. වැඩිපුර මිනිසුන් දෙදෙනෙක් අවශ්‍ය